නාවල පිටින් ඉඳන් මෙහි ආවේ. මේකට ආවේ. මේකට කියන්නේ මොකටද? ඉදිරියට ආවේ. මොනමයි දිනේ? අපි දන්න ජාතික ජනබලය ඉදිරියට ආවේ. ඉතින් නාවල පිටින් ඉඳන් මස්කෙලියට ළඟයිනේ මෙහි ආවේ. මේ යන්නේ අපේ මේක. ඒක තියෙන්නේ රජිත්ගේ කන්නේ අපි මේකට නෑ ආවේ. මාර වැඩක් කරන්නේ. වාඩි මච්චන්නේ එහෙම ඒගොල්ලන්ගේ ස්වාධීන කමට මෙහි ආවේ. ඒගොල්ලන් නැසිලා තියාගන්න බෑ අපේ ගම් වල. නෑ මම කිව්වේ ඒ නැසීම තියාගන්න ලෝලා ඉවරයි. මිනිස්සු දැන් එනකොට මේ ආණ්ඩුව ජනතාවට බොරු කියලා. ජනතාවට බොරු කියන්නේ උන් බොරු කියන්නේ. කවුද කියන්නේ බොරුවක් එකක් කියන්න. ඔය එකක් කියන්න. නෑ එහෙම භාග පහයි. සමාජ මාධ්‍ය වලයි මාධ්‍ය කියන්නේ ඔය අහන්න එපා. ඔලගේ කතා කරමු අපි. ඒගොල්ලෝ ඔව් මාර වැඩක් නෙමෙයි. ඕගොල්ලෝ කොහොම කියනවා. ඕගොල්ලෝ හරියට මාධ්‍ය කරනවා. ඒ වුණාට දැන් පළාත් පාලන මැතිවරණේ දිනනවා. හවුද දිනන්නේ? මාලිමාව දිනනවා. විශ්වාසයි. 100%. ඔබතුමා මේ මැයිරැලිය දකින්න විශේෂත්වය මොකක්ද? අපෝ උඟක් විශේෂත්වය කියනවා. උඟක් දේවල් කියනවා. මැයිරැලි පැවැත්වුණානේ මීට කලින්. තිබ්බා. මේක ඇවිල්ලා මේ ඔය දන්න මස්කෙලියෙන් නුවරඑළියෙන් නාවුලියෙන් දෙමළ ජනතාව කී දෙනෙක් ඇවිල්ලා ඉන්නවද මේ සල්ලි මේ වැඩි බන් කතා කරලා මේ සල්ලි දෙන්නේ අනිත් අය ගෙන්නේ සල්ලි දෙන්න දීලා අපි ආවේ නෑ දැන් අපේ සල්ලි වලින් අපි ආවේ අපේ සෙදෙන්ට සල්ලි දෙනවා එහෙ ඒව කතා කරන්න ඕගොල්ලෝ ඔබතුමා ඔය කියන්නේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් වෙලා තියෙනවා කියන එකද? ඔව් එනවා ඔකෝ නැත්තේ මාස පහයි කොතර වුණාද මාස පහයි තව අවුරුදු 5ක් ඉන්නකොල නම් පෙන්නන්න අවුරුද්දක් ඉන්නක බයි දින බලන්න කොහේ ආවිල්ලා නයි දින ආවිල්ලා බලන්න බොහොම ස්තුතියි මං එනවා ඊළඟ එක.